හරි. දැන් අපි බලමු ශූන්‍ය දර්ශක කියන්නේ මොකක්ද කියලා. හරි. සරලව කිව්වොත් ඔයාලා දන්නවා ශූන්‍ය කියන්නේ මොකද්ද? බිඳුවනේ. ශූන්‍ය දර්ශක කියන්නේ එතකොට මොකද්ද? x ගේ දර්ශකය ශූන්‍ය වෙන්න ඕනේ. හරි. දැන් අපි x කියන පාදයේ දර්ශකය බිඳුව වෙච්ච කෙනා ගමු. මෙයාගේ අගය කීයක් වගේ වෙන්න පුළුවන්ද? හරි. ඉස්සෙල්ලම අපි බලමුකෝ මේ x ගේ දර්ශකය බිඳුව වෙන්නේ මොන වෙලාවටද කියලා. ඔන්න තියෙනවා එක්ස්ගේ 3 ගුණ කිරීම එක්ස්ගේ 2 බෙදීම එක්ස්ගේ 5 කියලා. දැන් මෙන්න මෙයාව අපි සුළු කරමු බලන්න. අපි මුලින් මුඩ දෙන්නව ගුණ කරගමුකෝ. මෙතන x ලා 3යි මෙතන x ලා 2යි ගුණ වෙලා තියෙනවා. ඔක්කොම x ලා අපි කාලයක වෙනස් කරගමු. ඔක්කොම x ලා කීයද? 5ක් ඉන්නවා උඩ යටත් x ලා 5යි. අපි දන්නවා පාද සමාන බල දෙකක් බෙදද්දී එයාලගේ දර්ශක අඩු වෙනවා. ඒ කියන්නේ අපිට මෙයාලියත ඇකි 5න් 5ක් අඩු කරන්න. x ගේ බිඳුවයි. මොකද්ද මේ x ගේ බිඳුවයි කියන්නේ? දැන් අපි දන්නවා උඩ පාද සමාන බල දෙකක් බෙදද්දී ඒ දෙන්නගේ දර්ශක දෙක සමානයි නම් x ගේ බිඳුවයි දැන් බිඳුවයි උත්තරේ එන්නේ දර්ශකයේ විදියට. අපි මේ ගානම හදමුකෝ අනිත් විදියට අපේ x ගේ 3 ගුණ කිරීම x ගේ 2 මෙයාව තියෙන මේ විදියට හරි බෙදීම x ගේ 5 මෙයාව ලියන්න පුළුවන් අපිට x ගුණ කිරීම x ගුණ කිරීම x අර මට අමතකුණා ආයෙ ගුණ කිරීමත් එක්ක පටල ගන්න එපා x වෙනයි ගුණ කිරීම වෙනයි ආයෙ ගුණ කිරීම තව x ලා දෙන්නෙක් ඉන්නවා හරි ඊළඟට යට ඉන්නවා x ලා කීයක්ද x ලා 5ක් ගුණ කරලා මෙයාට මෙයා කැපෙනවා මෙයාට මෙයා කැපෙනවා මෙයාට මෙයා කැපෙනවා මෙයාට මෙයා කැපෙනවා සෝරි 3යි මෙයාට මෙයා මෙයාට මෙයා මෙයාට මෙයා මෙයාට මෙයා හරි මෙයාට මෙයා කැපෙනවා උඩ x ලා ඉතුරු වෙනවද නෑ ඒ කියන්නේ උඩ 1යි යට x ලා ඉතුරු වෙනවද නෑ යටත් 1යි එක බෙදීම 1 කියන්නේ 1යි මෙන්න එක අපිට ඉස්සෙල්ලා හදද්දී ආවා අරකට උත්තරේ x ශූන්‍ය දර්ශකය කියලා මේ පැත්තෙන් සුළු කරද්දී ආවා 1යි කියලා. ඒ කියන්නේ x ගේ ශූන්‍ය දර්ශකය කියන්නේ මොකද්ද? 1යි. ඒ කියන්නේ ඕනෑම පාදයක් සහිත බලයක් ගත්තොතින්. බිඳුව නොවන. හරිද? බිඳුව නොවන ඕනෑම පාදයක් තියෙන බලයක් ගත්තොතින් එයාගේ දර්ශකය බිඳුවයි නම් එයාගේ පිළිතුර අපිට 1යි කියලා ලියන්න පුළුවන්. මේ බලන්නකො මෙතන තියෙනවා 2යි p ගේ 2යි p බෙදීම q ගේ සම්පූර්ණ බලය බිඳුවයි කියලා. මෙයාගේ උත්තරේ කීයද? 1යි. මෙතන තියෙනවා 5 ගුණ කිරීම 4 බෙදීම 2. මෙයාගේ සම්පූර්ණ බලය බිඳුවයිලු. දර්ශකය බිඳුවයි. උත්තරේ කීයද? 1යි. ඇයි? ඕනෑම පාදයක් සහිත පාදයක් සහිත බලයක දර්ශකයේ බිඳුවයි නම් එයාගේ උත්තරේ 1යි කියලා අපිට දාන්න පුළුවන්. ඔන්න තව තියෙනවා අපිට සුළු කිරීම දෙක තුනක් අපි බලමුකෝ. ඔන්න තියෙනවා මෙහෙම එක 2යි x ගේ 4 බෙදීම x ගේ 4 කියලා ගත්තොත් අපිට මෙයා ලියන්න පුළුවන් 2යි මේ තියෙන්නේ පාද සමාන දෙන්නේ බෙදලා 2යි x ගේ 4 අඩු කිරීම 4 ඒ කියන්නේ 2යි x ගේ බිඳුව x ගේ බිඳුව කියන්නේ කීයද අපි දන්න මෙතන 2 ගුණ කිරීමනේ මෙතන 2 ගුණ කිරීම x ගේ බිඳුව කියන්නේ 1යි උත්තරේ 2යි කියලා අපිට ලියන්න පුළුවන් තේරුණාද තව තියෙනවා ගානක් අපි බලමු හරි 3යි 3 වර්ගයෙන් අඩු කරන්නලු 4 බිඳුවෙනි බලයක් 3 වර්ගය කියන්නේ කීයද 3 වර්ගය කියන්නේ 9යි 4 බිඳුවෙනි බලය කියන්නේ කීයද 4 බිඳුවෙනි බලය කියන්නේ 1යි ඕනෑම පාදයක් සහිත බලයක දර්ශකයේ බිඳුවයි නම් පිළිතුර 1යි 9න් එකක් අඩු කරාම උත්තරේ 8යි තේරුණාද ඒ කියන්නේ ඕනෑම පාදයක් සහිත පාදේ බිඳුව වෙන්න බෑ හැබැයි ඕනෑම පාදයක් වෙන්න පුළුවන් හැබැයි බිඳුවේ බිඳුව එකයිද නෑ හරිද ඕනෑම පාදයක් සහිත බිඳුව නොවන ඕනෑම පාදයක් සහිත දර්ශකයේ බිඳුවක් වෙන කෙනෙක්ගේ පිළිතුර 1යි හරිද හරි